ඉන්ඩස්ට්‍රි යනවද ඇකඩමික් ඉන්නවද? ඉතින් කැම්පස් එකේ ඉගෙන ගන්න ගොඩක් අයට තියෙන ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මේක. මං හිතුවද මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඉතින් කතා කරන්න හේතුව තමයි මාත් ඇතුළුව ගොඩක් ඉන්ඩස්ට්‍රි යන කට්ටිය හිතන් ඉන්නවා ගොඩක් අන්රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන්ස් ඉනවා. ගිහිල්ලා අම්මට සිරි මට ලක්ෂ 5ක 6ක පඩියක් ගන්න පුළුවන්. වාහන ගන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, අර එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ ගියාට පස්සේ ඒගොල්ලෝ ගොඩක් ඩිසපොයින්ට් වෙනවා ඇත්ත දැක්කට පස්සේ. ඉතින් මේක හින්දාම තමයි මේ වීඩියෝ එක හදන්නත් මං හිතුවේ. එහෙනම් ඔක්කොටම කලින් අපි බලමු මට මේ ගැන කතා කරන්න තියෙන මොකද්ද සුදුසුකම, මං ජොබ් එකක්වත් කරලා තියෙනවද? කායයටද හරි වැඩ කරලා තියෙනවද? ඉතින් මගේ පළවෙනි කෝපරේට් ටිකක් ලොකු කම්පැනි එක පටන් ගත්ත ජොබ් එක තමා මං හිටිය ප්ලාන්ටේෂන් සයිට් එකේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදියට. ඉතින් මං කම්පැනි නම නොකිය ඉන්නම් මේ මොකද එතකොට හැමදේම කියන්න බැරි වෙනවනේ. ඉතින් ඔයාලට මේ ෆොටෝස් වල පේන්නේ මං ඒ කාලේ කම්පැනි වැඩ කරන කාලේ ගත්ත ෆොටෝස් කීපයක්. මාත් හිතන් හිටියේ දැන් මේ ගොඩක් ප්ලාන්ටේෂන් සයිට් එක කියලා කියන්නේ ස්ටේටස් එකක් දෙන එකත් එක්ක එන ජොබ් එකක්. දැන් ඒගොල්ලෝ ඒ ප්ලාන්ටර්ස්ලා නවතිලා ඉන්නේ ලොකු බංගලාවක. ඉතින් ඒගොල්ලෝ යන්නේ වාහනවල යට කන්න බොන්න උයන්න රෙදි හොදන්න වැඩකාරයෝ දීලා තියෙනවා. ඉතින් මේ දේවල් දැක්කම හිතුවා කෙලින්ම සුරපුරයක් වගේ ඉන්න පුළුවන්, බොහොම සැපෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි මාත් ගියේ. ඊට පස්සේ ගියාට පස්සේ තමයි මේ වැඩේ තේරුනේ හිතපු තරම් ලේසි නෑ මේක මේ ටික පෙන්නලා අපිව ගෙන්න ගත්තදෝ කියලා හිතුණා. මොකද මේ දෙන බංගලාවේ ඉන්නවත් වෙලාවක් එන්නේ නැහැ. මොකද උදේ පාන්දර ගිහිල්ලා දලුකඩ මේසු ටික හරියට වැඩ ටික බලලා දළු ටික කඩාගෙන ඇවිල්ලා හවසට එන්න ඕනේ ෆැක්ටරියට. ෆැක්ටරියට ගෙනලා දළු ටික ඔක්කොම බාලා ගණන් කරලා ඊට පස්සේ ෆැක්ටරි ප්‍රොසෙසින් කරන්නේ රෑ. ඊට පස්සේ මැනේජ්මන්ට් එකේ ඉන්නවා නම් රෑට නිදා ගන්නත් බෑ. ෆැක්ටරි රෑ එකට දෙකට ප්‍රශ්නයක් වුණත් ඔයා යන්න ඕනේ. ඉතින් ඒතකොට නිින්දක් කියලා එකක් ඒ ජොබ් එකේ ඉතින් තිබ්බෙම නැහැ. ඉතින් හරි අමාරු නා මාස 6ක් විතර ලං වෙද්දි මං හිතුවා මේක අයින් වෙනවා, මෙහෙම ජීවත් වෙන්න විදිහක් නැහැ නේ මොන දේ තිබ්බත් කියලා. මං ඊට පස්සේ එකෙන් අයින් වෙලා එනවා. ඊට පස්සේ මම බොහොම පොඩි කාලයක් වැඩ කරා මේ සෙරමික් ෂොප් එක මේ මැනේජර් විදිහට. ඒකේ වැඩ ටික බලලා ඒකෙදි ඉතින් මම මැනේජ්මන්ට් වල හිටියේ. එතකොටත් ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් නම් උදේ 8ට ඇවිල්ලා වැඩ ටික කරනා ගෙලින්ම ගියා ගෙදර. මැනේජ්මන්ට් එහෙම බෑ. දැන් වැඩ බලන්න බෑ. දැන් වීකෙන්ඩ් එකේ ස්ටොක්ස් එද්දි ඒවා හරියට බලන්න ඕන, කියපු ඒවා ගෙනාවද, හරියට වැඩ ටික බෑවද. එතකොට වීකෙන්ඩ් එකෙත් දෙන වැඩක් කරන්න බෑ. බොහෝ දුරට කොහේ හරි ගියත් ඔළුවේ තියෙන කම්පැනි. ඉතින් බොහෝ වෙලාවට අපි කන්න කොහෙට හරි එළියට ගියත් නැත්නම් පාර්ට්නර් එක කොහේ හරි ගියත් ඉතින් ඇඟ එතන තිබ්බට ඔළුවේ තියෙන කම්පැනි. ඊට පස්සේ මම කැම්පස් ඉන්න කාලේ 4th year internship එක විදිහට මම වැඩ ගන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රොනික කම්පැනි එකක. ඉතින් ඒකේ ෆොටෝස් කීපයකුත් මම ඔයාලට ඩිස්ප්ලේ එකේ දාන්න. ඉතින් මේ කම්පැනි එකෙත් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මුලින් ටෙක්නිකල් වැඩ විදිහට කරගෙන යන්න තිබ්බේ. හැබැයි මේක ස්ටාර්ට්අප් කම්පැනි එකක් හින්දා ඉතින් මැනේජ්මන්ට් වල චුට්ටක් බහින්න හම්බ වෙනවා. ඉතින් පර්සනලි ඉතින් මට නම් මැනේජ්මන්ට් අල්ලන්නෙම නැහැ. මිනිස්සු ධම්මලා වැඩ කරගන්න ඕනේ. ඉතින් බොහෝ දුරට මේ අපේ කොහේ හිටියත් නිකන් ගෙදර ආවට පස්සේ වීකෙන්ඩ් එකෙත් හැම වෙලේම අර වගකීම කියන එක ඔළුවේ ඉතුරු වෙනවා මැනේජ්මන්ට් ජොබ් වල. මට මතකයි මම පාර්ට්නර් එක්ක එක දවසක් මොකක් හරි පාටි එකකට ගිහිල්ලා වුණත් ඉන්න හම්බුනේ නැහැ. මොකද කම්පැනි එක සම්බන්ධ කෝල් එකක් ඇවිල්ලා. එතකොට ඔළුවේ හැම වෙලේම ඇඟ එතන තිබ්බට මට එන්ජොයි කරන්න බෑ කිසි දෙයක්. නිකන් නිදහසක් අත්විඳින්න විදිහක් නෑ. නිකන් නිදහසක් තිබ්බෙම නැති තරම්. ඊට පස්සේ මම තීරණය කරනවා මෙහෙම මැනේජ්මන්ට් වැඩ කරන්න බෑ කියලා තමයි මම එතනින් තීරණය කරන්න ඇකඩමික් සයිඩ් එකට යනවා කියලා. හැබැයි ගොඩක් කට්ටියට ඒක ගැටලුවක්ම නෑ කියමුකෝ. ඔයාලා හරි ෆ්‍රෙෂ් එකත් ඔයාලට ගැටලුවක් නෑ කියමුකෝ. ඊට පස්සේ සල්ලි ගැන කතා කරද්දී ඉතින් ඔයාලා හිතනවා නම් නිකන් ලක්ෂ 2කින් විතර පටන් ගන්නවා. ඒකල්ල මේ ලක්ෂ 20 30ට යනවා කියලා. ඉතින් එහෙම යන බොහොම චූටි නිකන් ඊට වැඩිය ටිකට් එකක් ඇදෙන්න දෙන chance එක වැඩි කියලා මට හිතෙනවා. බොහොම පොඩි chance එකක් තියෙන්නේ. නිකම්ම එක්සැම්පල් එකක් විතර කියන මගේ යාළුවෝ දැන් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියත් වැඩ පටන් ගන්නෙ මේ 50000ක් අවට තමයි පඩි හම්බෙන්නේ. ඒකල්ලා මම කැම්පස් ඉන්න සෙකන්ඩ් ෂයි මගේ ෆස්ට් ෂයි යාළුවෝ දැන් වැඩ කරනවා ඉන්ඩස්ට්‍රි ඒගොල්ලෝ මම 4th year මුලින් ඉඳන් සමහර කට්ටිය වැඩ කරනවා නවත්තන්න නැතුව. දැන් අවුරුදු 2ක් විතර වැඩ කරලා තාමත් ලක්ෂ 1කමාරකට ගිහිල්ලා නැහැ. හිතන්න අවුරුදු 2ක් වැඩ කරලා. ඊට පස්සේ ඇකඩමික් ආපු කට්ටිය කෙලින්ම ඉතින් ලෙක්චර් ආවත් ලක්ෂ 1කමාරෙන් ඉඳන් පටන් ගන්න.
ඉතින් කට්ටිය හිතන් ඉන්නවා ඇකඩමික් සල්ලි ගෙවන්නේ නැහැ, පඩි මදි කියලා ඉන්ඩස්ට්‍රි යනවා. අන්තිමට ඉන්ඩස්ට්‍රි එච්චරවත් ගෙවන්නේ නැහැ, මහන්සිත් වෙලා. ඉතින් ඔයාලට ඒක තමයි මට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ. ඔයාලා යන්නේ ඇකඩමික් වලට වැඩි හම්බ කරන්න කියලා හිතාගෙන ඒ හම්බ කරන්න කොච්චර කල් යයිද කියන එකත් ඔළුවේ තියාගන්න දැන්. ලෙක්චර් කෙනෙක් වුණ ගමන් එකමාරයි. ඉන්ඩස්ට්‍රි බොහෝ දුරට මෙහෙ හොඳම එකට ගියත් මම නම් හිතන්නේ ඔයාට 81 වගේ තමයි හම්බෙන්නේ. ලක්ෂයකට වැඩිය නම් ඉතින් ස්ටාර්ටින් හිතන්නවා තමයි. මම දන්නේ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක නම් කොහොමද කියලා ෆීල්ඩ් එක ගොඩාක් වෙනස් වෙනවා. දැන් මම ඉන්නේ ටෙක්නොලොජි ෆීල්ඩ් එකේ හින්දා ලක්ෂයකට වැඩිය නම් මම නම් දැකලා නැහැ එහෙම ගන්නවා කවුරුත්. අනිත් ෆීල්ඩ් වල නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ලක්ෂයක් අරගෙන ඒක වැඩි වෙන්න ලක්ෂයකමාරකට වැඩි වෙන්න මේ අවුරුද්දකින් දෙකකින් වැඩි වෙනවා කියනත් ඉතින් ඒකත් චැලෙන්ජ් එකක්. සමහරවිට එහෙම වෙලත් නැහැ. ඉතින් ඊට පස්සේ දැන් ගොඩක් කට්ටිය අර ඔළුවේ තියනනේ හරි. මට ඊට පස්සේ මැනේජර් වෙලා GM වෙන්න පුළුවන් කියලා. ඉතින් මම කියන්නම් ඔයාලට මම දන්න එක්සැම්පල් එකක් ඉන්නවා ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ නම්බර් 1 කම්පැනි එක මම නම කියන්න ඔයාලා දන්නවනේ නම්බර් 1 කවුද කියලා. ඉතින් GM කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු එයාට ගිහින් තියෙන අවුරුදු 25. එතන අවුරුදු 25. අවුරුදු 25ක් ගිහිලා GM වුණාට පස්සෙත් සැලරි එක තියෙන්නේ ලක්ෂ 9ක් විතර. හරිද? මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට අවුරුදු 25යි නම් වැඩ පටන් ගද්දී ඔය ලක්ෂ 9 හම්බෙද්දි ඔයාට අවුරුදු 50ක් වෙලා. අවුරුදු 50ක් කියන්නේ ඔයා කසාද බැඳලා වෙඩින් අරගෙන වාහන අරගෙන ළමයි ලොකු වෙලා ළමයිත් කැම්පස් ගියාට පස්සේ තමයි ඔයාට ලක්ෂ 9 හම්බෙන්නේ. ඊට පස්සේ ඒ ගානකට වැඩක් තියනවාද? ලක්ෂ 9 කිල්ල ඔයා ළමයිත් කැම්පස් යවුවට පස්සේ කරන්න දෙයක් තියනවාද කියලා ඔයාම හිතලා බලන්න. බොහෝ දුරට එච්චර අවුරුදු 25කට පස්සේ ඒ ගාන හම්බෙනවා. දැන් ඔයාට රට ගියොත් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනවා කියලා. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි කපල් එක ගැන කතා කරමු. ගොඩක් කට්ටිය එහෙම රට යන්නේ. ඉගෙන ගන්න එක්කනට කොහොමත් සතියට පැය 20යි හම්බෙන්නේ. අනිත් එක්කනට මොනතරම් වැඩ ගන්න පුළුවන් නේ. සාමාන්‍ය ඒ දෙන්නගේ ආදායම ලක්ෂ 10 කොහොමත් පයින්නවා. හිතන්නකෝ මේ මං කියන්නේ මේ ඩිග්‍රී වරෙජ් එක මං ගියාම. ඉතින් ඉන්ඩස්ට්‍රි සයිඩ් එක ලංකාවෙන් යනවා නම් ඉතින් ওই ලක්ෂ 9 හොයන්න අවුරුදු 25ක් යනවා. ඒතර ඇත්තටම හිතලා බලන්න ඔයා යන්නේ නිකන් මහා ලොකු ධනයක් හම්බෙයි රේන්ජ් රෝවර් පදින්න පුළුවන් BMW පදින්න පුළුවන් කියලා හිතාගෙන නම් ඉන්ඩස්ට්‍රි යන්නේ. ඔයාට ගොඩක් ඩිසපොයින්ට් වෙන්න වෙනවා. එච්චර එහෙම මේ හිතන තරම් මහා ලොකු ගණන් හම්බෙන්නේ නැහැ. අනිත් එක ඉන්ඩස්ට්‍රියල් ටිකක් වියදමත් වැඩි. ඔයාට ස්ටේටස් එකක් මේන්ටේන් කරන්න වෙනවා. ඔයාට ඉතින් නිකන් මම දැකලා දිනවා අපේ ලෙක්චරර්ස්ලා ඉතින් පයින්ුත් ඇවිදගෙන එනවා කැම්පස් එකට. දැන් ඔයා එහෙම මැනේජර් කෙනෙක් කර GM කෙනෙක් කර උනත් පයින් නම් යන්නම් දෙන්නේ. ඔයාට මුද්ද වාහනයක් ගන්න වෙනවා. එතකොට අර හම්බෙන පඩියෙන් සෑහෙන ප්‍රමාණයක් ඔයාට වාහනට වියදම් කරනවා. කෑව බිව වුණත් එහෙමයි. ඉතින් එතකොට කොහොමද අපි මේක ජොබ් එක හරියටම සිලෙක්ට් කරගන්නේ? මං යන පාත් එක සිලෙක්ට් කරගන්නේ කොහොමද? ඉතින් මේක ගැන තමයි මට විශේෂයෙන් කියන්න ඕන. ජොබ් එක කියන්නේ ඔයා තව අවුරුදු 20ක් 25ක් 30ක් වගේ දිග්ග කාලයක් කරන්න ඕන දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් තීරණය කරද්දී මම නම් කියන්නේ පඩිය ගැන බලන්න එපා. සල්ලි ඕන තමයි අපිට ජීවත් වෙන්න. නිකන් 20-30000ට ඔයා තීරණ ගන්න වෙනෙන්න හදන්න එපා. මොකද අවුරුදු 25-30ක් ඔයා මේ කරන දේ කරන්න ඕනේ. ඉතින් මැදින් පයින් කට්ටිය ඉන්නවා ඇකඩමික් ඉන්ඩස්ට්‍රි එහෙම රෙයා එක්සැම්පල්ස් තියෙනවා. මම ඒව ගැන කතා කරන්නේ නැහැ. එහෙම ඉතින් වෙන්නේ නැහනේ. බොහෝ දුරට වෙන්නෙම නැති තරම්. ඒකින්ද දැන් ওই රසාවයි පරසාවයි දෙකම අපි ජීවිත කාලයක්ම ගෙවන්න එපා. ඒකින්ද ඔයා අනිවාර්යෙන් කරන්න ඕන ඔයා කැමති දේ. ඔයා ඒක තීරණය කරන්න මම පොඩි ලේසි ක්‍රමයක් කියන්නම්. ඔයා හිතන්න ඔයාට හෙට හම්බ වෙනවා මහා ලොකු ධනයක්. ඒක ඔයාගේ account එකේ ඔන්න ඔයා දාගන්න. මේ කෝටි මං කියන කෝටි 50ක 60ක ධනයක් හරිද? ඊට පස්සේ ඒ වගේ ධනයක් තියෙද්දි ඔයාට කියනවා ඔයා කැමති ජොබ් එකක් තෝරගන්න. මේ ජොබ් එකේ ඉතින් පඩිය වැඩක් නැහැ නේ. ඔයාගේ කෝටි 50ක් තියෙනවා නම් පඩිය අහන්නේ නැහැ නේ ජොබ් එකේ. අන්න එහෙම අවස්ථාවකදී ඔයා තෝරගන්න ජොබ් එක මොකක්ද කියලා ඔයාම හිතන්න. දැන් මම නම් එච්චර ලොකු ධනයක් තිබ්බත් මං ඉන්නේ මේ ජොබ් එකේම තමයි. මොකද මේක සල්ලි වලට කරන දෙයක් නෙවෙයි. මේක මං එන්ජොයි කරනවා. ඒකින්ද ඔයත් එහෙම හිතලා බලන්න. ඔයාට ඒ වගේ කෝටි 50ක account එකේ තිබ්බොත් ඔයා කරන්න කැමති මොකක්ද කියලා එක්කෙනෙක් කැමති වෙයි. එතකොට ඉලෙක්ට්‍රොනික කරන්න, ට්‍රිකල් කරන්න, නැත්නම් මොනවා හරි ක්‍රියේටිව් වර්ක් එකක් කරන්න, සමහර මැනේජ්මන්ට් වලටත් කැමතිද දන්නේ නැහැ. ඉතින් එහෙම හිතද්දි වාට හිතට එන ජොබ් එක තමයි ඔයා කරන්න ඕන. මොකද අපි හිතුවට නිකන් නම්බර එකක් බලලා පඩියක් බලලා ජොබ් එකට ගියාට ඔයාට ගොඩාක්කල් රැඳිලා ඉන්න නම් වෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු 25ක් කියන්නේ මහා විශාල කාලයක්. ඒකින්ද ඔයා ජොබ් එක තීරණය කරද්දී අනිවාර්යෙන් ඔයාගේ පැෂන් එක ෆලෝ කරන්න.
ඔයාට පඩියක් පස්සට අනිවාර්යෙන්ම හැදේ. නිකන් හිතන්න ඔයා කැමති ජොබ් එකේ ඔයාට ගෙවන්නේ රුපියල් 30000යි පඩි ගෙවන්න. හරිද? දැන් ඉතින් ඔයාට හැමදාම 30000 ගෙවන්නේ නැහනේ. ඕක අනිවාර්යෙන් ඔයාට වැඩි කරගන්න පුළුවන්. හරිද? දැන් ඔයා නිකන් වෙන ජොබ් එකකට ඔයා එන්න අකමැති එකට 60000ක් ගෙවනවා කියලා ගිහිල්ලා දැන් ඒක වැඩි වුණෙත් නැත්තම් ඒක වැඩක් නැහැනේ. ඔයාගේ ජීවිතේම අපායක් වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඔයාගේ පැෂන් එක ෆලෝ කරන්න රස්සාව ගැන තීරණය කරද්දී. ඉතින් thank you very much මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් ඔයාලට හිතනවා නම් මොකක් හරි මං කිව්ව වැරදි මෙයා මොනවද දන්නේ මේ කියන්නේ බොරුනේ අරකයි මේකයි ඔක්කොම කමෙන්ට්ස් වල කියන්න. එහෙනම් thank you very much වීඩියෝ එක බලවට.